ඔන්න ළමයි අපි මේ යන්නේ කෝණේශ්වරම් දේවාලෙට. ත්‍රිකුණාමලී තමයි තියෙන්නේ. අපි මීට කලින් කවදාවත් ඇවිල්ලා නැහැ කෝණේශ්වරම් දේවාලෙට. හරි ලස්සන තැනක්ලු. බලමුකෝ ගිහිල්ලා අපි මේ දැන් මේ අපේ බස් එක නවත්තලා පාකින් එකේ මේ ටිකක් දුර පයින් යන්න තියෙනවා. දැන් ඉතින් මේ අපි කෝවිල තියෙන තැනට පයින් යන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ මෙන්න ලස්සන මෝ එහෙම ඉන්නවා. හරි ලස්සනයි. මුහුද තියෙන්නේ පේනවනේ. මුහුද වටේට තියෙන දේවාලේ පිහිටලා තියෙන හරි ස්වභාවික තැනක මුහුද වටේට තියෙන කන්දක තමයි මේ දේවාලේ හදලා තියෙන්නේ. හරිම ලස්සනයි බලන්නකෝ. ඔන්න ළමයි පොඩි පොද වැස්සක් යනවා. යන්න පුළුවන් ගානට තමයි ඉතින් වහින්නේ. පේනවද ඔයාලට මේ කඩ? දෙපැත්තෙම එක එක විදිහේ කඩ තියෙනවා. ඒකවල ජුවෙලරි, සෙල්ලම් බඩු, කෑම කඩ එක එක જાතියව තියෙනවා. ඒ වගේම අර යාපනයේ හදන්නේ තල් වලින් එක එක කෑම જાති අන්න ඒ වගේ කඩක් තියෙනවා. එනකොට ගන්න හිතාගෙන තමයි ඉන්නේ. පේනවද මේ සෙල්ලම් බඩු කඩ? කෑම જાති. බලමුකෝ ඉස්සරහටම ගිහිල්ලා. ඒගොල්ලෝ අතන මුවා බල බල ඉන්නවා. යා ඉස්සරහ. ඔන්න දැන් නම් දේවාලේ ඇතුල් වෙන තැනට ආවා. මෙතන සෙරෙප්පු ගලවලා යන්න තියෙන්නේ. මේ එයාලා මේ බාර ගන්න තැනක් තියෙනවා සෙරෙප්පු එහෙම. ඔතනින් අපි තියලා මේ ටිකට් එකක් අරගෙන යන්න ඕනි. දැන් ඉතින් අපි සෙරෙප්පුත් මෙතනින් තියලා අපි දැන් මේ ඇතුළට යන්න තමයි හදන්නේ. හරි දාන්න මේක දාන්න. උදාහරණ තැම්මම චෙක් කරනවා.
ඔන්න ළමයි අපි දැන් දේවාලය ඇතුළට ආවා. පේනවද ඔයාලට? ලස්සනටම හදපු මේ දේව ප්‍රතිමාවක් තමයි, ලොකුවට හදපු එකක් තමයි මුලින්ම පේන්න තියෙන්නේ. ඇත්තටම අපි මීට කලින් ඇවිල්ලා නැහැ. හරි ලස්සන තැනක් කියලා නම් අපි අහලා තියෙනවා. බලමුකෝ. මෙතන තියෙන්නේ මොකද? රාවණාන් කෙපිල්ල කියලා ස්ථානයක්. පේනවද ඔයාලට මෙතන ගලක් මේ දෙපැත්තට ගිහිල්ලා තියෙනවා. එයාලා මේක කියලා තියෙන්නේ මේ රාවණා රජුරුව මේ එයාගේ කඩුවෙන් ගැහුවාම මේ ගල දෙකට වෙන් වුණා කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. මෙතන හරි ගැඹුරුයි මොහොත. මේ රාවණාගේ පිට. මෙතනත් පිණුම් ගහලා ඉන්නවද දන්නේ නැහැ. මේ ගල වෙන් වෙන්න ගහලා පෑවෙන. Biri basunya dan buat Rawan agak lagi pilih. Biri basunya dan memang poro buat itu. Suara dia lah membuat dia nanti. මේක නිකන් මෙයා වගේ ෆොටෝග්‍රැෆර් වගේ. මම එකක් ගන්න ඉතින් ලස්සන Oh, dah video penuh. මෙතනින් තමයි ප්‍රධානම කෝවිලට ඇතුල් වෙන්න තියෙන්නේ. හැබැයි මේක ඇතුළ වීඩියෝ කරන්න, ෆොටෝ ගන්න හිම තහනම් කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඒකෙන්ද ඇතුළේ ඉතින් වීඩියෝ කරේ නැහැ. එතකොට ෂෝට් එහෙම ඇඳගෙන මේ පිරිමි අයට ඇතුළට යන්න දෙන්නෙත් නැහැ. එයාලා රෙද්දක් දෙනවා ඇඳගෙන යන්න පිරිමි අයට ඇතුළට. Oke nya. Betul. Coi đi. Ok. Ayo. Saya ketawa jadi terlalu. Kadang dia tumba betul. Dia kada ada orang sama. Orang sama. Ya hai, deh, aman. Ada win kan? ඇත්තටම හරිම ලස්සන තැනක් තමයි මෙතන. මේ අපිට ඉතින් ලොකු දැනුමක් නැහැ. අපි ඉතින් බෞද්ධ හින්දා මේ දැන් Hindu ආගමේ ඉන්න අය නම් ඉතින් මේ මොනවද කියලා දන්නවා. ඉතින් අපිට ඉතින් එච්චරම තේරුමක් නැහැ. ඒ වුණාට බලන්න ඉතින් කොච්චර ලස්සන තැනකද මෙතන පිහිටලා තියෙන්නේ කියලා. මේ පේනවද ඔයාලට මේ පේන මොහොත පේන ලස්සන? මාරම ලස්සනයි. ඇත්තටම මේ ස්වභාවික තැනක හදපු දේවාලයක් තමයි මේ කෝණේශ්වරම් දේවාලය කියන්නේ. ඒ කියන්නේ මේ කන්දට කියන්නේ කෝණේශ්වරම් කන්ද කියලාලු. ඒකේ හදලා තියෙන කෝවිල හින්දා තමයි කෝණේශ්වරම් කෝවිල කියලා කියන්නේ. හරිම ලස්සනයි.
අපි යනවා වීඩියෝ අක්කට කියලා ඔයයි ගෙහෙකුත් ගහලා. කො? ගාලි ගිහලා. මෙතෙන් ගයිලා. අක්කේ ඕ. ලස්සනයි නේද? අන්න අර ශිව දෙවියෝ. මම මේක පොතේ ඉතින් මුවාවේ ඉන්න අර ඇත්තනේ. අප්පච්චි කාටද මේව කරන්නේ? මෙන්න මේ මෙතන ඉන්න මෙතන තියෙන අශ්වරූපයක් තියෙන්නේ. ඒ අශ්වරූපේ කනට කරලා අපේ හිතේ තියෙන ප්‍රාර්ථනාවක් ඒ අශ්වය කනට කරලා කිව්වොතින් එහෙම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා මේ ඉන්න අය කියනවා. ඉතින් අපිත් ඒක ඉතින් කරලා බැලුවා. පිටු නැද්ද ඒක? ඉතනදේ වෙන්නේ හිතේ ගන්න. එහෙමනේ අපිට මට කියන් තියෙන්නේ. අපට උනේ. පස්ස කියන්නම් ඒක. නෝනා ඉන්නවද? ලොකු රාසද උති. ඔව් ඔව්. ඉස්කෝලේ ඉගෙන ගන්න දයි කීයද? කියන්න එපා රාස කියන්න හොඳ නැහැ. කාට කියන්න එපා. කාට කියන්න එපා. කියන්න එපා. තමන්ගේ ඉන්නේ තියාගන්න. එතකොට එයා පිළිහිට වෙන්නේ නැහැ. මොකක්ද නාගේ රාස? මම ගිහිල්ලා මම යනවා. උඹලා භාෂාව මොකක්ද දන්නේ නැහැ. ඒක ලා දෙන්නේ. තමන් කියනවා නේ දෙයියනේ අපිට අන්න අරාල. කොල්ල ගෙනාල් ටිකට් එකෙන් කෝටියක් ඇදෙන්න කියනවා. නෑ කියන්න බෑ. විතරනේ ඇතිනේ වීඩියෝ. මෝඩින් ෂෝට් දෙයක් විතර ගැහුවා. එහෙනම් ඔන්න අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලත් ජීවිතේක පාරක් හරි ඇවිල්ලා බලන්න ඕන තැනක් තමයි මේ කෝණේශ්වරම් දේවාලය. ඒ තරම්ම හරියම ලස්සන තැනක්, ස්වභාවික තැනක පිහිටලා තියෙන හරියම ලස්සන නිර්මාණයක් තමයි මේක. මොන ආගමේ වුණත් කමන්නේ. ඔයාලා කවුරුත් ඇවිල්ලා බලන්න ඕනි තැනක් කියලා තමයි මම නම් හිතන්නේ. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. මං ගිහිල්ලා එන්නම්. බයි. මොකද?